කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයෙකුගේ සමීපත්වමයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ඊයේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පුද්ගලයා විසින් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුපිරි වාහන 3ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය. රුපියල් කෝටි 5කට ආසන්න වෑන් රථ දෙකක් සහ මිට්සුබිසි මොන්ටෝරෝ ජීප් රථයක් මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඒ සමග මෙම ජාවාරම්කරු අතුරුදන්ව සිටින බව එම ඒකකයේ පවසයි. වෑන් රථ දෙක පානදුර මිල්ලනී ප්‍රදේශයේ නිවාස දෙකක සංගවා තිබී ඇති අතර ජීප්‍රිය බණ්ඩාරගම ප්‍රදේශයේ ගරාජයක තිබී නිලධාරීන් සොයාගෙන ඇත. නීති විරෝධී ලෙස විදේශ රටකින් ගෙන්වන ලද කොටස් එකලස් කර සකසා මෙම රථවල චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට ඇතුළත් කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැකපල කරති. මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙරද අත්අඩංගුවටගෙන තිබූ බව එම ඒකකය සඳහන් කරයි. මොහු සන්තකයේ තවත් මෙවැනි වාහන ඇති බව කියන එම ඒකකය මෙම ජාවාරමේ මහල් මොලකරු සැකකරු බවද විශ්වාස කරයි. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ උදය කුමාරගේ අධීක්ෂණය මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.